2026 2020 ලෝක කුසලානේ මූලික වටේ තරඟ ඊයේ දිනේදී නිමාවටපත් වූවා. මෙයින් රටවල් 12ක් මෙවර 2020 ලෝක කුසලානේ ස්ථිර වශයෙන්ම ඉවත් වූ අතර රටවල් 8ක් ඉදිරි වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. මෙම කණ්ඩායම් අතරින් ගෲප් A කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය සුපිරි 8 දෙනාගේ වටේට සුදුසුකම් ලබාගත් අතර ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ නැමීබියාව මෙවර 2020 ලෝක කුසලානෙන් ඉවත්ව ගියා. ඉන්දිය කණ්ඩායම සහභාගී වූ තරඟ 4න් 4ම ජයග්‍රහණය කර ඉදිරි වටේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ගෲප් B කාණ්ඩයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි වටේට සුදුසුකම් ලබා ගත්තා. ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම මෙවර 2020 ලෝක කුසලානෙන් ගෲප් B කාණ්ඩයෙන් ඉවත්ව ගියා. මේ කාණ්ඩයෙන් සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 4කට සහභාගී වී 3 පැකින් ජයග්‍රහණය කර තිබෙනවා. නමුත් ප්‍රසාද ලකුණු 7ක් සමගින් සිම්බාබ්වේ කණ්ඩායම මෙහි පෙරමුණේ පසු වෙනවා. ගෲප් C කාණ්ඩයෙන් බටහිර ඉන්දිය කොදේ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ඉදිරි වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. බටහිර ඉන්දිය කොදේ කණ්ඩායමද තරඟ 4ට සහභාගී වී 4ම ජයග්‍රහණය කර තිබෙන අතර එංගලන්ත කණ්ඩායම තරඟ 4කට සහභාගී වී තරඟ 3ක් ජයග්‍රහණය කර තිබෙනවා. මේ කාණ්ඩයෙන් ස්කොට්ලන්තය, ඉතාලිය සහ නේපාලය ඉවත්ව ගියා. ගෲප් D කාණ්ඩයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම ඉදිරි වටේට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමත් තරඟ 4කට සහභාගී වී 4ම ජයග්‍රහණය කරමින්, නවසීලන්ත කණ්ඩායම තරඟ 4කට සහභාගී වී තරඟ 3ක් ජයග්‍රහණය කරමින් ඉදිරි වටේට සුදුසුකම් ලබා ගත්තා. මේ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, එක්සත් අරබ් එමිරාජ්‍යය සහ කැනඩාව මෙවර 2020 ලෝක කුසලානෙන් ඉවතට විසවී ගියා. ඒ අනුව කාණ්ඩ දෙකක් යටතේ ඉදිරියේදී රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරඟ වදිනු ඇති. මෙම වටය යටතේ ශ්‍රී ලංකාවට පැවැත්වෙන තරඟ 22, 25 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. මෙහි ප්‍රථම තරඟය එංගලන්ත කණ්ඩායමට එරෙහිවත්, දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායමට එරෙහිවත්, තෙවන තරඟය පාකිස්තාන කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි. මෙහි ප්‍රථම තරඟය ආරම්භ කරමින් නවසීලන්තය සහ පාකිස්තානයේ අද දිනේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි. මෙම කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට පැවැත්වෙන ප්‍රථම තරඟය හෙට මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැකි කණ්ඩායම මේ වන විට වාර්තා වී තිබෙනවා. හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කලින් තරඟයේ ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුෂාන් වෙනුවට මෙම තරඟයේදී දුස්මන්ත චමීර නැවතත් කණ්ඩායම වෙත එක් කර ගැනීමට නියමිත බවටයි මේ වන විට වාර්තා වෙන්නේ. මේ තරඟයේදීද පැතුම් නිස්සංක සමගින් කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ ආරම්භ විතිකරුවන් ලෙස පැමිණීමට නියමිතයි. ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මේ තරඟයේදීද කලින් තරඟයේ අසාර්ථක වූ මහේෂ් තීක්ෂණවම යොදා ගැනීමට නියමිතයි. හෙට තරඟයේදී දුෂාන් හේමන්ත වෙනුවට වනිදු හසරංග නැවතත් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇතැයි දැනට වාර්තා වී තිබෙනවා. නමුත් මෙය ස්ථීර වශයෙන්ම සිදුවිය නොහැකි අතර එසේ නොමැති වුවොත් දුෂාන් හේමන්ත එම ස්ථානයේම ක්‍රීඩා කිරීමට නියමිතයි. හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ දුස්මන්ත චමීර සමගින් දිල්ෂාන් මදුසංකයි. මේ තොරතුරු වලට අනුව හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකින් 11 වන්නේ සුපුරුදු ලෙස පැතුම් නිසංක සමගින් කුසල් පෙරේරා මේ තරගයේදී ආරම්භක විතිකරුවන් ලෙස පැමිණීමට නියමිතයි. ඉන් අනතුරුව නොවැම්බර් 3 ස්ථානයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතයි. නොවැම්බර් 4 ස්ථානයේ සුපුරුදු ලෙස පවන් රත්නායකද, නොවැම්බර් 5 ස්ථානයේ කමිදු මෙන්ඩිස්ද, 6 වෙනි ස්ථානයේ දසුන් ශානකද, නොවැම්බර් 7 වෙනි ස්ථානයේ දුනිත් වෙල්ලාලගේද, ඉන් අනතුරුව දුෂාන් හේමන්ත, මහේෂ් තීක්ෂණ, දුස්මන්ත චමීර සහ දිල්ෂාන් මදුසංක හෙට දිනේදී ක්‍රීඩා කිරීමට නියමිත බවටයි මේ වන විට වාර්තා වී තිබෙන්නේ. මෙහි දුෂාන් හේමන්ත වෙනුවට නැවතත් වනිදු හසරංග සුපුරුදු ලෙස කණ්ඩායම සමග එක්වීමට ඉතාමත් අඩු සම්භාවිතාවක්ද පවතිනවා. කෙසේ හෝ මොහුට නැවතත් කණ්ඩායම සමග එක්වීමට හැකියාව ලැබුණොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යැමැතින්ගත් කළ විශාල ශක්තියක් වනවා නිසැකයි. මේ තරඟයේ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ඉදිරි තරඟ දෙකේද සියලුම ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. ඒ අනුව හෙට සවස් 3ට ශ්‍රී ලංකාව සහ එංගලන්තය පල්ලිකැලේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟය ජයග්‍රහණය කිරීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ පිළිබඳව තවත් බොහෝ තොරතුරු දැන ගැනීමට
අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වීමට බලාපොරොත්තු වෙමින් දැනට සමුගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී සුබම සුබ දවසක් වේවා.